ආයුබෝවන් හැමෝටම. අද අපි පටන් ගන්නේ PowerPoint පාඩම. අපි Excel පාඩම කතා කරලා අවසන් කරා. ඔයාලා ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. ටික දෙනෙක් මගෙන් ප්‍රශ්න ඇහුවා Excel වීඩියෝ එක බලලා. තව එක වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකත් මම ඔයාලට දාන්නම්. ගැටලු තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න පුළුවන්. හරි එහෙනම් අද අපි අලුත් පාඩම පටන් අරගමු. Microsoft Office PowerPoint කියන එතකොට අපි Word වලදී කතා කරේ ડોකියුමන්ට් එකක් හදන ආකාරය ගැන. අපි Excel වලදී කතා කරේ ගිණුම් හදන ආකාරය ගැන. දැන් අපි මේකෙදි කතා කරන්නේ ප්‍රසන්ටේෂන් එකක් හදන ආකාරය ගැන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක් අපිට අවශ්‍ය වෙන්නේ යම්කිසි කෙනෙකුට මොන හරි පෙන්වන්න නැත්නම් අපිට ප්‍රොජෙක්ට් එකක් කාට හරි ප්‍රසන්ට් කරන්න පාඩම් කාට හරි පැහැදිලි කරන්න ඒ වගේ දේවල් වලදී අපිට මේ ප්‍රසන්ටේෂන් කියන එක අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලටත් මේ ප්‍රසන්ටේෂන් එක අවශ්‍ය දැන් ඔයාලා කරන රැකියාවලට අදාළව ඔයාලටත් මේකේ තියෙන ටූල්ස් වලින් යම් යම් දේවල් කරගන්න අවශ්‍ය වෙනවා ඇති. දැන් ඔයාලට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මම දන්න විදියට MS Office Word එකයි MS Office Excel එකයි. ඊට අමතරව කොටසක් විදිහට තමයි අද අපි මේ PowerPoint පාඩමත් ඉගෙන ගන්න. ඉතින් මේකේ දැනුමත් ඔයාලට අවශ්‍ය වේවි. අපි එහෙනම් අද කතා කරලා බලමු කොහොමද මේ වැඩසටහන මේ තවදුරටත් ඉගෙන ගන්නකොට ඔයාලට තේරෙයි මේක මොකද්ද කරන්න කියලා. ගැටලු තියෙනවා නම් මගෙන් අහන්න. හරි. මේකේ මුහුණත අපි හඳුනාගත්තොත් මුලින්ම ප්‍රසන්ටේෂන් 4 කියලා මෙතන තියෙනවා. මේ ප්‍රසන්ටේෂන් 4 කියලා කියන්නේ අපි කලින් එකේදී කතා කරා වගේ අපි මේකට මාතෘකාවක් මොකක් හරි නමක් දුන්නොත් ඉතින් අන්නේ නම පෙන්වන්නේ මෙතන. අපි නමක් දාලා බලමුකෝ මම ෆයිල් වලට ගිහිල්ලා serve as කියලා. හරි ඊට පස්සේ මම මේක සර්ව් වෙන්න ඕනි ස්ථානයක් තෝරනවා මම ඩෙස්ක්ටොප් එක තෝරන්න ඩෙස්ක්ටොප් එකේ ප්‍රසන්ටේෂන් 4 කියන එක මට PP4 කියලා එන්න ඕනේ කියලා කියමුකෝ PP4 PowerPoint 4 මම සර්ව් කරනවා මෙන්න මෙතන ඔයාලට දැන් බලා ගන්න පුළුවන් PP4 කියලා වෙලා තියෙනවා PowerPoint 4 කියන එක තමයි මම මෙතන PP4 කියලා අදහස් කරේ හරි දැන් අපි දානවා මම මෙතන පෙන්නනවා ඊළඟට මෙන්න මෙතන තියෙනවා quick access toolbar එක අපිට ඉක්මනින් යම් යම් කාර්යයන් කරගන්න අවශ්‍ය නම් එතන අවශ්‍ය tools ටික මෙතන දාගන්න පුළුවන් Word වලදී වගේම ඊට පස්සේ මෙතන තියෙනවා අපිට tabs ගණනාවක් home ඊට පස්සේ insert design transcription animation slide show මේ වගේ අපිට තියෙනවා මේ තියෙන ඒවලුත් අපිට එකිනෙකට වෙනස් වැඩ කරගන්න පුළුවන් මම ඔයාලට Word වලදී ඒ ටික පැහැදිලි කරලා ඇති මේ tools කොහොමද භාවිතා කරන්නේ කියලා මේ tab යටතේ තියෙන tools ටික ඊළඟට තියෙනවා මේ දේවල් වලිනුත් අපි presentation එකක් හදා ගන්න ඕන කරන දේවල් ඉස්සරහදී බලමු ඊළඟට මෙන්න මේ තියෙන්නේ ස්ලයිඩ් එකක්. ඔයාලට මතක ඇති අපි Word වලදී පාවිච්චි කරේ ડોකියුමන්ට්. ඒ කියන්නේ අපි Word වල ලිපි ලේඛන හදන්න පාවිච්චි කරපු කොලයට කිව්වේ ડોකියුමන්ට් එකක් කියලා. අපි Excel වලදී ගිණුම් කටයුතු හදන්න පාවිච්චි කරපු කොලයට කිව්වේ Excel sheet එකක් කියලා. අපි PowerPoint වලදී අපේ presentation එක හදන්න පාවිච්චි කරන කොලයට කියනවා slide එකක් කියලා. එතකොට ඒ අදාළ software තුනේදී භාවිත වන නම් එකිනෙකට වෙනස්. දැන් මෙන්න මෙතන තියෙනවා ස්ලයිඩ් එකක්. මේ තියෙන ස්ලයිඩ් එකේ ලොකු ඒ කියන්නේ අපි එඩිටින් කරන කොටස තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේකම තමයි මේ මෙතන තියෙන්නේ. අපි හදන ડોකියුමන්ට් එකකින් ඒ කියන්නේ ස්ලයිඩ් එකින් එකට මෙතන පෙන්නනවා. මේ පැත්තෙන් ස්ලයිඩ් ටික වෙනම තියෙනවා. අපි හදන්න ගන්න කොටස් ටික මෙතන අපිට පේනවා. මම මුලින්ම ආරම්භයක් විදියට මෙතන ටයිප් කරන්නම්. කම්පියුටර් කියලා අපි normally ටයිප් කරමු. කම්පියුටර් කියලා ටයිප් කරා. හරිද? දැන් මේ කම්පියුටර් කියන එකේ මම මේක ටිකක් වෙනස් කරගන්න. මේක ඕගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට අකුරු වල සයිස් එක වෙනස් කරගන්න නම් මෙතනට ගිහිල්ලා අකුරු වල සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. අකුරු වල හැඩය වෙනස් කරනවා නම් මෙන්න මෙතනට ගිහිල්ලා අකුරු වල හැඩේ ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. අපි Word වලදී කතා කරා වගේ වෙනස්කම් ටිකක් කිහිපයක් තියෙනවා කරගන්න. ඊළඟට add to ඒ කියන්නේ අපිට මෙතනට දාන්න පුළුවන් අණු කොටස් ටිකක් තියෙනවා. මේ අණු කොටස් අපිට අවශ්‍යයි නම් දාන්න පුළුවන් නැතිනම් නොදා ඉන්න පුළුවන්. මම දැනට ඒක මුකුත් දාන්න නැතුව හිස්ව තියන්නම්. දැන් ඔන්න අපි මෙතන කම්පියුටර් කියන වචනේ දාලා තියෙන්නේ. හැබැයි දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි ප්‍රසන්ටේෂන් එක හදන්නේ කාට හරි ප්‍රසන්ට් කරන්නනේ.
එහෙම ප්‍රසන්ට් කරනකොට ඒ කෙනාව ආකර්ෂණය වෙන විදිහට ප්‍රසන්ටේෂන් එකක් හදනව නම් තමයි වඩා හොඳ. ඉතින් අපි සුදු පාට පසුබිමක කළු පාට අකුරු තිබුණොත් ඒක ටිකක් බෝරින්. ඒ නිසා අපි ස්ලයිඩ් එක ටිකක් ලස්සන කරලා ගමු. අපි අන්න එහෙම ලස්සන කරන්න නම් මෙන්න මෙතන තියෙනවා ඩිසයින් කියලා. මේ ටැබ් යටතේ තියෙනවා ඩිසයින් කියලා තැනක්. ඩිසයින් කියන එකට ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් තීම්ස් කියලා කොටස් ටිකක් තියෙනවා. මේ තීම්ස් එකකින් එක ඔයගොල්ලෝ දාලා බලන්න. මේ විදිහට Teams එකකින් එක යනකොට ඔයාලගේ ස්ලයිඩ් එක වෙනස් වෙනවා එක එක ආකාරවලට. ඒ වලින් ඔයාලට කැමතියි කියලා හිතෙන එකක් ඇප්ලයි කරලා ගන්න පුළුවන්. මම දැනට මෙන්න මේ කියන එක උඩ ක්ලික් කරලා දැන් ඔන්න නෑ නේද අපි වෙන එකක් ගමු. අපි ගමු මම ආයෙත් ක්ලික් කරන්නම් මෙන්න මේක උඩ ටිකක් ලා පැහැති එකක් ගමු නේද? හරි. හරි මම මෙන්න මේක ගන්න. කම්පියුටර්ස් කියලා තියෙනවා මේක අරගෙන. දැන් මේකේ මේ කොටස මට අවශ්‍ය නැහැ. මම ඒ නිසා ඒක අයින් කරා. ඒ කොටස අයින් කරා. දැන් ඒ කොටස අයින් කරන්න ඒකට ක්ලික් කරලා ඩිලීට් කී එක ප්‍රෙස් කරන්න. එතකොට ඒ වචනේ අයින් කරගන්න පුළුවන්. දැන් මේ කම්පියුටර් කියන වචනේ මෙහෙම තිබුණොත් දැන් අපි නිකන් මේක ප්ලේ කරලා බැලුවොත් කීබෝඩ් එකේ තියෙනවා F5 කියලා. ඒ F5 කියන එක ප්‍රෙස් කරන්න. F අකුරයි 5යි නෙමෙයි. F5 කියලාම තියෙනවා. මේ ෆන්ක්ෂන් උඩම තියෙන තීරුවේ තියෙනවා උඩම කීස් ටිකක් F අකුරෙන් පටන් ගන්න. F1, F2, F3, F4 විදියට. අන්න ඒකේ F5 කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාම ඔයාලට මේක ෆුල් ස්ක්‍රීන් එකකට ගන්න පුළුවන්. ෆුල් ස්ක්‍රීන් එකට ආවට පස්සේ ඇරෝ කී වලින් ඔයාලට මේ හදපු ප්‍රසන්ටේෂන් එක ඉදිරියට ගමන් කරවන්න පුළුවන්. එතකොට දැන් ඔන්න අපි මේක ප්ලේ කරලා බැලුවා. හැබැයි ප්ලේ කරාම මේක නිකම්ම නේ ආවේ තිරයට මේ බලන්න. මේක නිකම්ම නෙන්නේ. මෙහෙම නිකම්ම එන එකත් ටිකක් අපිට බෝරින් වෙන්න පුළුවන්. ඒ නිසා මම මෙන්න මේ එන අකුරු ටික පොඩ්ඩක් චලනයක් දාන්න බලමු. මේකට මම මෙහෙම සිලෙක්ට් කරලා ඇනිමේෂන් කියන එකට යනවා. ඇනිමේෂන් කියන තැනට ගියාම අපිට ඇනිමේෂන් වර්ග ගොඩාක් තියෙනවා. මේ ඇනිමේෂන් වලට ගියාම ඔයාලට ඇනිමේෂන් වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒවට අමතරව තව මේ මෙතනක් තියෙනවා. අපිට මේක හදලා ගන්න පුළුවන්. මම මෙන්න මේක ගන්නවා. වීල් කියන එක ගන්නවා. ඔන්න වීල් කියන එක ඇප්ලයි වුණා. අපි නිකන් මේක F5 කරලා බලමු කොහොමද ප්‍රිවිව් වෙන්නේ කියලා. වුණා. හරි. එතකොට කම්පියුටර් කියන වචනේ තිරයට එන්නේ අන්න ඒ වගේ චලනයක් එක්ක. ඒකට ටිකක් ඒක ලස්සනයි. හොඳයි. අපි දැන් ඔන්න එක ස්ලයිඩ් එකක් ඉවර කරා. තවත් අපිට මේකේ මේ මුළු ස්ලයිඩ් එකම වෙනස් වෙන විදියකටත් හදාගන්න පුළුවන්. ඒකත් අපි බලමු. දැන් අපි වචනේ විතරයිනේ චලනය කරේ. ඔයාලට මේ ට්‍රාන්සැක්ෂන් කියලා තියෙනවා මෙතන ටැබ් එකක්. ට්‍රාන්සැක්ෂන් වලට යන්න. එතනට ගියාම ස්ලයිඩ් එකක්ම චලනය වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. මේ විදියට ඔයාලා එකින් එක ක්ලික් කර කර බලන්න. මේ විදියට එකින් එක ක්ලික් කර කර බලන්න. මේ විදියට ඔයාලට බලන්න පුළුවන්. මේක තව දුරටත් තියෙනවා. මෙන්න මෙතන ඇරෝ කී එක උඩ ප්‍රෙස් කරාම ඔයාලට බලා ගන්න පුළුවන්. මේක තවත් හැඩවලට තියෙනවා. මේ වගේ. හරි දැන් අපි ඒකත් ඇප්ලයි කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේක එන්නේ කියලා. දැක්ක නේද? කම්පියුටර් කියන වචනේ ඩිස්ප්ලේ වුණා. චලනයක් සමග. දැන් අපි ඔන්න එක ස්ලයිඩ් එකක් හදලා අවසానයි. ඊළඟට අපිට තව ස්ලයිඩ් එකක් ගන්න ඕන. අපිට එතකොට ඒ ස්ලයිඩ් එක ගන්න පුළුවන් control M අකුර ප්‍රෙස් කරලා control M අකුර ප්‍රෙස් කරාම තව ස්ලයිඩ් එකක් එනවා ෂෝට්කට් එකක් විදිහට. අපිට තව ක්‍රම තියෙනවා. අපිට අවශ්‍ය නම් right click කරලා right අවසානයේ අපිට මේ අවශ්‍ය එකට පහතින් ගන්න ඕන නම් මට දැන් මේකට පහතින් ගන්න ඕන නම් මම මේක උඩ ක්ලික් කරා. මේකට පහතින් ගන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න තියෙන්නේ. right click කරලා මෙන්න මෙතන තියෙනවා new slide කියලා new slide උඩ ක්ලික් කරන්න. එතකොට තව එකක් අපිට මේ විතර ගන්න පුළුවන්. මේ විදිහට slide පල්ලෙහාට එනවා. එතකොට අපි මේ slide එක තමයි දැන් හදලා ඉවර කරේ. ඊළඟ slide එකට යන්න ඕන නම් ඊළඟ slide එක උඩ මෙහෙම ක්ලික් කරන්න. එතකොට ඒ slide එක මෙතන open වෙනවා. අපිට මෙතන edit කරන්න පුළුවන්. මම දැන් මෙතන මාතෘකාවක් දානවා. අපි හිතුව පරිගණකයේ කොටස් කියලා. මම දැන් මෙතෙන්ට ගිහිල්ලා දාමු පරිගණකයේ කොටස්.
පරිගණකයේ කොටස්. ඔය විදිහට පරිගණකයේ කොටස් කියලා ටයිප් කරා. ඊළඟට මට මේ පරිගණකයේ කොටස් කියන එකත් අර වගේ අලංකාර විදියට එන්න ඕන. මම මේක දානවා කලයකුත් මම මේක ටිකක් කළු පාටක් දානවා. කළු පාටක් දාලා මේකට දානවා ඇනිමේෂන් එක fly in කියලා දානවා. මම පහතේ ඉඳන් උඩට එන විදියට fly in කියලා දානවා. ඊළඟට මට මෙතන දැන් පරිගණකයේ කොටස් ටික ටයිප් කරගන්න ඕන. මම මෙන්න මෙතන පරිගණකයේ කොටස් එකින් එක ටයිප් කරනවා. මෙන්න මෙතනට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් කර්සර් එක තියෙනවා. පරිගණකයේ කොටස්. සිංහල පුළුවන් මම සංග්‍රහ දානවා. යතුරු පුවරුව. මේ විදිහට වෙනස් වෙනවා. මගේ ලැප් එකේ කීරැප් කියලා software එකක් තියෙන්න ඕනේ. ඒක නැති නිසා තමයි මේ ස්පේස් ප්‍රෙස් කර ගමන් මුල් ලකුරු වෙනස් වෙන්නේ. ඔයාලගෙත් එහෙම වෙනස් වෙනවා නම් කීරැප් කියලා software එකක් තියෙනවා. ඒක දාන්න ඕන. මගේ Windows එක ආයෙ අප්ඩේට් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒව වැඩ නැති වෙලා තියෙන්නේ. යතුරු යතුරු පුවරුව ඊළඟට මමූසිකය මූසිකය ඊළඟට එන්ටර් ප්‍රෙස් කරාම මගේ අර අකුරු වෙනස් වෙනවා කීරැප් එක නැති නිසා. ඊළඟට සිස්ටම් පද්ධති ඒකකය ওই විදිහට අපිට කොටස් තව දාන්න පුළුවන් අවශ්‍ය විදිහට. එතකොට දැන් මේ විදිහට කොටස් ටික දාලා මේ කොටස් වලටත් අපිට මෙහෙම චලනයක් දාන්න පුළුවන්. ඇනිමේෂන් වලට යනවා. ඇනිමේෂන් වලට ගිහිල්ලා අපිට පුළුවන් මේ විදිහට එකින් එක චලනය වෙන්නේ කොහොමද කියලා දාන්න. මම මේකටත් fly in කියලා දානවා. එතකොට මේක චලනය වෙනවා මේ විදිහට. තව අපිට වෙනස් ආකාර තියෙනවා. ඔයාලට කැමති එකක් බලලා දාගන්න පුළුවන්. දැන් එහෙනම් අපි මේ ටික ආයේ පොඩ්ඩක් ප්ලේ කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. මම ඔන්න PowerPoint එක F5 කී එක ප්‍රෙස් කරනවා. F5 ප්‍රෙස් කරලා arrow key ප්‍රෙස් කරනකොට presentation එක මේ විදිහට චලනය වෙනවා. අපිට presentation එක මැද්දේදී presentation එක අවසන් කරන්න අවශ්‍යයි නම් EXE කියන කී එක ප්‍රෙස් කරන්න. එතකොට presentation එකේ මුලට ආයෙ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට presentation එකේ අදාළ කටයුතු ටික ආයෙ කරන්න පුළුවන්. හොඳයි. දැන් එතකොට අපි කතා කරා කොහොමද ස්ලයිඩ් ගන්නෙ, ස්ලයිඩ් වලට ඩිසයින් දාන්නේ, ස්ලයිඩ් වල තියෙන අකුරු වලට ඇනිමේෂන් දාන්නේ කොහොමද? ඒ වගේ දේවල් දැන් අපි කතා කරා. එතකොට මේ විදිහටම ඔයාලට තවත් පහතට ටයිපින් කරගෙන යන්න පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලමු. මෙතනට මම මේ තියෙන යතුරු පුවරුව කියන එක නැත්තම් අපි හිතමු පරිගණකයේ කියන කොටස ගමුකෝ. පරිගණකය ගන්නවා. මම ඒ වචනේ කොපි කරලා අරන් ඇවිල්ලා තුන්වෙනි ස්ලයිඩ් එකට තියෙනවා. පරිගණකය. මේක ය වෙන්න ඕන. හරි. මට මේකේ පරිගණකය විතරයි ඕන. එතකොට පරිගණකය කරා. මට දැන් මේක ඕන පරිගණකයක රූපයක් දාගන්න. එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවා මෙතනට ගියාම මෙතන රූප තියෙනවා. එතකොට මේ මේ තියෙන පික්චර් කියන මාක් එක උඩ ක්ලික් කරාම ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන ෆෝල්ඩර්ස් ටික තමයි මෙතන ඕපන් වෙන්නේ. එතකොට මේ ෆෝල්ඩර්ස් වල තියෙනවා නම් ඔයාලට අදාළ කොටස් ටික ගන්න පුළුවන්. දැනට මං ගාව මේ තියෙන කොටස් වල මට මතක තැන් වල නැහැ ෆොටෝ එකක් ගන්න. ඒ නිසා මං ඉන්ටර්නෙට් එකෙන් ගන්නවා.
ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපි කම්පියුටර් කියලා ටයිප් කරමු. කම්පියුටර් ඉමේජ් කියලා. ඊට පස්සේ එයින් ඉමේජ් එකක් කොපි කරගෙන මම ඒ ඉමේජ් එක උඩ රයිට් ක්ලික් කරලා කොපි ඉමේජ් දෙනවා. දීලා ප්‍රසන්ටේෂන් එකට එනවා. ප්‍රසන්ටේෂන් එකට ඇවිල්ලා මෙතෙන්ට මම control V press කරනවා. එතකොට අපිට මේකේ ඉමේජ් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට ඉමේජ් එක බලා ගන්න පුළුවන්. එතකොට මම අන්තර්ජාලයෙන් දැන් කොපි කරලා ගත්තේ. මේ තියෙන ඉමේජ් එකේ අපිට සයිස් එක ටිකක් ලොක් කර ගන්න ඕන. මේ වටේ තියෙන ඇන්කර් පොයින්ට් වලින් ක්ලික් කරලා මේ මදින්න. එතකොට මේක මේ විදිහට විශාල වෙනවා. හරි. මේකටත් අපිට අර ඇනිමේෂන් දාගන්න පුළුවන්. අපි දැන් මේ වෙනකොට දන්නවා මේ විදිහට ඇනිමේෂන් එකක් දාගන්න පුළුවන්. අපි මේකට වෙනස්ම විදිහ ඇනිමේෂන් එකක් දාමු. හරි. මේ වගේ අපිට ඇනිමේෂන් දාගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් මේකත් ආයෙ ප්ලේ කරලා බලමු. F5 ප්‍රෙස් කරා. ඇරෝ කී ප්‍රෙස් කරා. හොඳයි. දැන් අපි මේ වෙනකොට එතකොට මේ සාමාන්‍ය ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න ඕන ආකාරයේ ටූල්ස් ගැන අයිඩියා එකක් ගත්තා. මීට අමතරව අපිට තව තියෙනවා සවුන්ඩ් එකක් ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් සවුන්ඩ් එකක් මේකට ඇප්ලයි කරන්න. ඒක උඩ ක්ලික් කරාම මේ විදියට සවුන්ඩ් එකක් එක මේක දාන්න පුළුවන්. හරි. දැන් අපි එතකොට මේකේ ප්‍රසන්ටේෂන් එකේ පොඩි කොටස් ඒ කියන්නේ අපිට සාමාන්‍ය පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න ඕන කොටස් ටික කතා කරා. මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් මේකේ අපි දැන් මවුස් එකෙන් ක්ලික් කරනකොටනේ අපි මේ අදාළ ස්ලයිඩ් ටික ක්‍රියාත්මක වෙන්නේ. අපිට එහෙම නැතුව මේකේ කම්පියුටර් එකටම ඒ කියන්නේ අපේ ප්‍රසන්ටේෂන් එක ආරම්භ වුණ වෙලාවෙ ඉඳලා අවසානයේ දක්වා ඒක ඔටෝ ප්ලේ වෙන්න අපිට හදන්න පුළුවන්. එහෙම හදන්න නම් මේක හරි. ඒක හදන්න නම් මේ විදිහට ස්ලයිඩ් එක අපි අදාළ එක උඩ ක්ලික් කරලා මේ වචනේ කියලා හිතමුකෝ මේ වචනේ උඩ ක්ලික් කරලා මෙන්න මෙතන ස්ටාර්ට් කියලා තියෙනවා. මේ ස්ටාර්ට් කියන එක ඔන් ක්ලික් නේ තියෙන්නේ. මේ ඔන් ක්ලික් කියන එක after previous දෙන්න. after previous කියලා දුන්නම මේකෙන් පස්සේ ඊළඟ එක ඔටෝ ප්ලේ වෙනවා. මේක මම after previous කරා. ඊට පස්සේ මෙතන ඩියුරේෂන් එකත් අපිට මෙතන කාලය මේ අඩු වැඩි කරලා හදන්න පුළුවන්. මම මේක මෙහෙම කාලය අඩු කරනවා. හරිද? ඊළඟට ඊළඟ එකට යනවා. මේකෙත් අපි කාලය මේකත් අපි on click වලින් after previous දෙනවා. ඒකෙත් අපි කාලය හදනවා. ඊට පස්සේ මේකට යනවා. මේකත් අපි මේ විදියට වෙනස් කරනවා. on click නැතුව after previous දෙනවා. ওই විදියට මේකට යනවා. මේකත් අපි on click නැතුව after previousම දෙනවා. මේකත් අපි on click නැතුව after previous දෙනවා. මේකත් අපි on click නැතුව මේකට අපි දැම්ම නැද්ද ඇනිමේෂන් එක? මේකත් දාමු ඇනිමේෂන් එක. හරි. ඔන්න ඒකටත් ඇනිමේෂන් එකක් දැම්මා. ඒකත් අපි on click නැතුව after previousම දෙනවා. ওই විදියට ඔක්කොම after previous කරලා මේ ඔක්කොම දැන් අපි after previous එකකින් පස්සේ ආයේ එකක් play වෙන්න ඕන විදියට ඔක්කොම ටික රෙඩි කරලා ඊට පස්සේ අපි මේක play කරාම මේක ඔටෝ play වෙනවා. අපි ස්ලයිඩ් ෂෝ වලට දාලා බලමු. control F වලින් එන්නත් පුළුවන්. මම දැන් මුකුත් ක්ලික් කරන්නේ නැහැ. මේක ඔටෝ තමයි මේ play වෙන්නේ. කම්පියුටර් එකේ ඔටෝමැටික
ප්ලේ වෙන්නේ මම මැදිහත් වීමකින් නැතුව තමයි මේක දැන් මේ ප්ලේ වෙන්නේ. ප්ලේ වෙලා අවසාන වෙලා එක එන්ඩ් වෙනවා. එතකොට අපිට ආෆ්ටර් ප්‍රීවියස් විදියට එතන හදන්න පුළුවන්. මම එතක ඉස්සෙල්ලා මං F5නේ ප්‍රෙස් කරේ මට F5 ගන්න පුළුවන් නැත්නම් ස්ලයිඩ් ෂෝ වලට ගිහිල්ලා from මෙන්න මෙතනින් අපිට මේක ගන්නත් පුළුවන්. දැන් අපි ප්‍රසන්ටේෂන් එකක් හදන විදිහේ මූලික ටික ඉගෙන ගත්තා. ටිකක් අද වේගෙන් ඉගෙන ගත්තා. සම්පූර්ණ පාඩමක් විදිහටම එතකොට මේක කිසිම තැනක එක දවසේ මේ ඔක්කොම කියලා දෙන්නේ නැහැ. මේක දවස් ගානකට බෙදලා තමයි කරන්නේ. එතකොට ඔයාලට අද අපි ඉක්මනට මේ කොටස් ටික කතා කරා. කාට හරි මේ කතා කරන දේවල් වල මේ අපහැදිලි තැන් තියෙනවා නම් මගෙන් අහන්න. අපිට තව පොඩි කොටස් ටිකක් තියෙනවා කතා කරන්න. ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එකේ අද මේ ලින්ක් එකෙන් එන්න බෑ කියලා කියනවා. මේ ඔයාලටත් ඒ ගැටලුව ආවද? එක්කෙනෙකුට මේ ලින්ක් එක ඕපන් වෙන්නේ නැහැ කියලා කියනවා. ගැටලු තියෙනවා නම් කොට කියන්නේ දැන් අපි පන්තිය එන්ඩ් කරන්නේ මේ කාට හරි මේ අවශ්‍ය වුණාද මේ ලින්ක් එක වෙන ලින්ක් එකක් අවශ්‍ය නම් පොඩ්ඩක් කියන්න මට. මට මෙසේජ් එකක් ආවා මේ ලින්ක් එකෙන් පන්තියට ජොයින් වෙන්න බෑ කියලා. පන්ති දෙකක් අද සම්බන්ධ වෙලා තියෙන නිසා එක පන්තියක පොඩ්ඩක් මේ ගැටලුව තියෙනවා ලැප් එකේ. එහෙනම් හරි. දැන් එතකොට අපි මේ වෙනකන් කතා කර හිටියේ පරිගණකයේ තියෙන කොටස් ටික කොහොමද හදාගන්නේ කියලා. මේ විදිහට ප්‍රසන්ටේෂන් එකක් හදනකොට අපි සාමාන්‍යයෙන් දැනගෙන ඉන්න ඕන පොඩි කරුණු ටිකක් තියෙනවා. ඒ ටිකත් ඔළුවේ තියාගෙන ප්‍රසන්ටේෂන් එක හදාන්න. ඒතකොට අපි දැනගෙන ඉන්න ඕන පොඩි කරුණු ටිකක්. ප්‍රසන්ටේෂන් එකක් හදනකොට ස්ලයිඩ් එකකට සාමාන්‍යයෙන් වචන දාන්න 6ත් 9ත් වගේ ප්‍රමාණයක්. එහෙම දැම්මොත් ප්‍රසන්ටේෂන් එක ක්ලියර් වෙනවා. මොකද මේක ප්‍රොජෙක්ටර් එකකට හරි ඩිජිටල් ස්ක්‍රීන් එකකට හරි දාන්න. එතකොට ඒ තිරෙන් ඔඩියන්ස් එකකට පෙන්වනකොට මේකේ තියෙන අපහැදිලි බව අඩු වෙනවා. ඊළඟට අපි මේකට පාට පාවිච්චි කරනකොට කලර්ස් පාවිච්චි කරනකොට සැලකිලිමත් වෙන්න ඕන. හේතුව මේක බලන අය ස්ක්‍රීන් එකක් දිහායෙන් බලනකොට ඇස්වලට අමාරු يعني තද වර්ණ කියලා කියන්නේ අපි ඇස්වලට සෞම්‍ය වර්ණ ඕන දාන්න ඕනේ. එතකොට නිල් පාට, ලා පාට, ලා අලු පාට, ඒ වගේ පාට ගැටලුවක් නැහැ. රතු පාට, කහ පාට, තැඹිලි පාට, තද වර්ණ වගේ දැම්මොත් ප්‍රසන්ටේෂන් එකක් ඒ තරම් සුදුසු නැහැ. ඒ නිසා ඔයාලා පාට දානකොටත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට අකුරු දාද්දී අපි ඒ කියන්නේ මේක ප්‍රොජෙක්ටර් එකකින් දානකොට මේ අකුරු වල ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. ගොඩාක් පුංචි අකුරු දාන්න යන්න එපා. සාමාන්‍යයෙන් ඔඩියන්ස් එකකට 100කට 200කට වගේ නම් ඒ ඉන්න ඔඩියන්ස් එක ගැන හිතලා ඔයාලා මේ ප්‍රසන්ටේෂන් එක හදන්න ඕන. කලර්ස් පසුබිමත් එක්ක දාන මේ අකුරු වල වර්ණ ගැන සැලකිලිමත් වෙන්න ඕන. තද වර්ණයක් එක තද බෑග්ග්‍රවුන්ඩ් එකක් දානවා නම් ඒක දුරට යනකොට පේන ප්‍රමාණය අඩු වෙනවා. වර්ණ මේ පර්යාවලෝකනය ගැන අපි අර කතා කරනවානේ. එතකොට මේ අපි දැන් ඉඳලා ගොඩාක් දුර බලනකොට ඒ දුරට යන්න ඒ කලර්ස් මික්ස් වෙලා වගේ තමයි පේන්නේ. දැන් ප්‍රසන්ටේෂන් එකක් හදනකොට කලර්ස් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒකට දාන අකුරු ප්‍රමාණ ගැන අකුරු වල සයිස් එක ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපි ඇනිමේෂන් දානවා කියලා ගොඩාක් ඇනිමේෂන් දාන්න යන්නෙත් නැහැ. මොකද එතකොට බලන කෙනාට ඒක විකාරයක් වගේ පේනවා. ඒ නිසා අපි ඒ ගැන අවබෝධයෙන් තමයි ප්‍රසන්ටේෂන් එකක් ප්‍රසන්ට් කරන්න හදන්න ඕන. එතකොට මූලික කරුණු ටික අද කතා කරලා ඉවරයි. ඔයාලට කාටම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. ප්‍රසන්ටේෂන් එකක් හදන්න ඕන කොහොමද කියලා. දැන් එහෙනම් අපි අදට නතර කරනවා. අපි ඊළඟ දවසේ AI tools ගැන පාඩමක් ආරම්භ කරනවා. කාටම හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. group එකේ chat කරන්න පුළුවන්. වීඩියෝ එක බලන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි අදට පාඩම නතර කරමු.